සුබ අලුත් අවුරුද්දක් සියලුම කන්‍යා ලග්න හිමියන්ට 2026 වර්ෂයේ ලග්න පලාපලවලට අදාළව කන්‍යා ලග්නයට අදාළ පලාපල ඉදිරිපත් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කන්‍යා ලග්න හිමියෙක් කියන්නේ සාමාන්‍ය ස්වරූපය ගත්තාම හොඳ විශ්ලේෂණාත්මක බුද්ධියක් තියෙන යම්කිසි විනයක් පවත්වාගෙන යන සමාජ සේවයේ නිරත වෙන ඒ වගේම ඉතා සූක්ෂම ගති තියෙන ලග්නයක්. එතකොට මේ ලග්නයට තියෙන ගතිවලින් ඔබට 2026 වර්ෂයේ ඔබට රැකියාව, පවුල, සමාජය තුළ විශ්වාසයන් බාර දෙන, වගකීම් බාර දෙන වර්ෂයක් වෙනවා. එතකොට මේ වගකීම් ඉටු කිරීමේදී ඔබ නිවැරදි ක්‍රමය නීතියට අනුකූලව පිළිවෙලට ඉටු කිරීමට වග බලා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වර්ෂයේ අන් අයගේ දුර්වලතා දකිමින් උපකාර කිරීමට ඔබව කැඳවන්න ඉඩ තියෙනවා. ඒ නිසා අන් අයට උපකාර කරන්න, යාළගේ දුර්වලතාවයන් හඳුනා ගන්න ඔබට මේ වර්ෂයේ ඉඩ ලැබෙනවා. ඒ වගේම තමයි රැකියාව සහ වෘත්තීය ජීවිතයේදී රැකියාවේ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඔබට වැඩ අධික බව රැකියාවේදී ලැබෙනවා. ඒ වගේම තමයි වැඩ අධික වුවත් ඔබට ලැබිය යුතු වටිනාකම සමාජයෙන් සහ ආයතනයෙන් ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට සෞඛ්‍ය ශාස්ත්‍රයේ, ගිණුම් ශාස්ත්‍රයේ, IT, පර්යේෂණ, අධ්‍යාපන, පරිපාලන, ක්වොලිටි කන්ට්‍රෝල්, ගුණාත්මක පාලන යන ශාස්ත්‍රවල ඔබ රැකියාව නිරත වෙනවා නම් ඔබට ඒ රැකියාව හා සම්බන්ධ වාසිදායක තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් අධික වැඩ, සෙමින් ප්‍රගතිය, ඒ කියන්නේ අධික වැඩවීම සහ දියුණුව සෙමින් හෙමින් යාම ඔබට කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය කරන්න උපකාරී වේ. නමුත් ඔබ ගමන් කරන විදිහ, ඒ කියන්නේ ඔබ ඔය කනගාටුදායක තත්ත්වයක් ඇති වුවත් ඔබට ලබාවරන රාජකාරී නිසි පරිදි ඉටු කිරීමෙන් දිගු කාලීනව ඔබට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මුදල් සම්බන්ධව කතා කරනකොට මේ 2026 වර්ෂය තුළ ඔබට ආදායම ස්ථාවර මට්ටමකින් පවත්වාගෙන යාම හැකි වෙනවා. නමුත් අත්‍යවශ්‍ය වියදම් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ වියදම් පාලනය කිරීමකිනුත් අමාරු අත්‍යවශ්‍ය වියදම්. ඒ නිසා ඔබ ඉතිරි කිරීම, සැලසුම් කිරීම, ආයෝජනය වලට ඉතාම වැදගත් වසරක් වෙනවා. ඒ නිසා මේ වෙනකොට යම් කිසි දෙයක් ඉතිරි කරලා තියෙනවා නම් 2026 වර්ෂයේ ඔබට ඉතිරි කිරීම අවශ්‍ය වෙනවා. ඔබට මුදල් අවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය වියදම් ලැබෙන්නේ ආදායම ස්ථාවරව පැවතුනත් ඔබට වියදම් ස්ථිර වියදම්. ඒ නිසා අත්‍යවශ්‍ය වියදම් වැඩිවීම නිසා ඉතිරි කිරීම ලබා ගැනීම කරන්න සිද්ධ වේවි. ඒ නිසා මුදල් පාලනය අතින් ඔබ සූක්ෂම විය යුතුයි. ආදරය සහ විවාහය ගැන කතා කරනකොට ඉක්මනින් ආදරය කරනවට වැඩිය අවබෝධය, විශ්වාසය මත සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔබට වාසිදායක වෙනවා. ඒ වගේම තමයි ආදරය කරනකොට විවේචනය කිරීම නිසා ඔබට ගැටලු ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ නිසා දැඩි විවේචනය සීමා කරලා සම්බන්ධතා පවත්වා ගැනීම ඔබ කළ යුතුයි. ඒ වගේම තමයි විවාහ ජීවිතයේදී වගකීම් බෙදා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි කුඩා දෝෂ විශාල ප්‍රශ්න කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා විවාහ ජීවිතයේදී කල්පනාකාරී විදිහට වැඩ කිරීම, වගකීම් බෙදාගෙන වැඩ කිරීම, කුඩා ප්‍රශ්න අමතක කරලා දාලා ඒ සම්බන්ධව ඇදගෙන යෑමකින් තොරව කටයුතු කිරීම, මධ්‍යස්ථව කටයුතු කිරීම තුළ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මේ වර්ෂ අවසානයේදී ඔබට යම්කිසි පරිවර්තනයන් කීපයක් වෙනවා. ඔබ ඕවර්තින්කින් කෙනෙක් නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වර්ෂය තුළ ඔබ අධිකව සිතීමට පත් වෙනවා. අධිකව සිතන්න අවස්ථා කටයුතු යෙදෙනවා. ඒ නිසා මේ අධිකව සිතීම නිෂ්ඵල කාරණාවක් විදිහට ඔබට මේ වර්ෂ අවසානය තුළ ඔබ විසින්ම අවබෝධ කර ගැනීමට ලක් වෙනවා. ඒ වගේම තමයි පැරණි චෝදනා, පසුතැවීම් අත්හරිනවා මේ 2026 වර්ෂය තුළ. ඒ දේවල් අමතක වෙනවා අනිවාර්යෙන් මේ කාලය තුළ. ඒ වගේම තමයි පොදුවේ ඔබට දෙන්න පුළුවන් උපදෙස් 2026 වර්ෂය තුළ කටයුතු කිරීමේදී. ඒ වගේම තමයි වැඩ අතර විවේක ගන්න. ඔබ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න ඉඩ කඩ තියෙන නිසා
වැඩ කිරීමේදී විවේකය ඉතා වැදගත් බව උපදේශයක් විදිහට දෙන්න කැමති. ඒ වගේම තමයි ආදරය කියන්නේ පරිපූර්ණත්වය නොවන බව වටහාගෙන කටයුතු කිරීම කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ කරුණාව දක්වනවා නම් අධික කරුණාවට ඔබ විනය කියලා කොටසක් එකතු කරගෙන කරුණාව දැක්විය යුතුයි. ඒ නිසා අධික කරුණාව දක්වන්න ගිහින් ප්‍රශ්න කටයුතු ඇති කරගන්නවට වඩා යම් කිසි විනයක් ඇතුව කරුණාව දක්වන්න කියලා උපදේශනයක් දෙන්න කැමති. ඒ වගේම තමයි මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී අවදානම අඩු යැතැන්වල ආයෝජනය කිරීම සහ සැලසුම් සහගතව මුදල් ආයෝජනය කිරීම කළ යුතු බවට උපදේශයක් විදිහට කන්‍යා ලග්න හිමියන්ට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමස්තයක් විදිහට කන්‍යා ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී කියන්න පුළුවන් පිළිවෙලට ජීවිතය පවත්වාගෙන ගත්තොත් මේ වර්ෂය තුල ඔබට නිසක ජයක් ලබා ගැනීම හැකියාව 2026 වර්ෂයේ කන්‍යා ලග්න හිමිය ඔබට පවතිනවා.